ජීවිතේ කාටවත් හැම මොහොතකම සතුටින් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි ජීවත් වෙන ආකාරයට අපේ ඊළඟ මොහොත සතුටින් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. බුදුදහමට අනුව ඔබ හැම මොහොතකම ඔබට ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙන්න. ඒ වගේම අතීතය ගැන අමතක කරන්න, අතීතය ගැන පසුතැවිලි නොවී ඉන්න පුරුදු වෙන්න. අනාගතය ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වෙනවට වඩා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. අන් අයට කරුණාවෙන්, ආදරයෙන්, ඒ වගේම හිතේ මෛත්‍රියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. එහෙම ජීවත් වෙන ඔබට අනිවාර්යයෙන්ම ඊළඟ මොහොත සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබේවි.